හෙලෝ මේ තමයි අපේ ෆැමිලි ට්‍රිප් එකේ දෙවැනි බ්ලොග් එක. ඉතින් හවස් වරුවක පේච් එකේ ගත කරපු හරි ලස්සන මෙමරීස් ටිකක් තමයි මං අද ඔයාලට අරගෙන එන්නේ. මේ Blue Sand Beach Resort එක. ඉතින් අපි එදා හවස් වරුවම ගත කරේ මේ රිසෝට් එක ළඟ තියෙන පේච් එකේ. අපි මෙතන පැය 5කට වඩා හිටියා. ළමයි සෙල්ලම් කරා, ඒ වගේම සින්දු කිව්වා, ඩාන්ස් කරා. අපි මෙතනින් කෑම බීම අරගෙන අපිට නිදහසේ ගත කරන්න ඕන තරම් වෙලා ඉන්න තරම් අපිට එතනින් හොඳ සපෝට් එකක් ලැබුණා. මේ ඉතින් ඉන්නේ මම බීච් එකට පහින්න බෑ, ගොඩක් කව්ව. ඒ නිසා පොඩ්ඩක් ඉතින් ඔහෙ කැරකි හිටියා. ළමයි නම් එදා ගොඩක් සතුටුනා. මොකද කාලෙකින් ඉතින් මේ ඔක්කොමලා එකට එකතු වෙන්නේ. ඇද්දතම ඔබ කවුද අම්මත් මගේ මාව සමනලයෝ සමනලියෝ පියවර හැටි දැක්කා හැටි දැක්කේ නෑ මල් සරා විදිනවා හැමදෙනා ජීවාට උන්තාම මත විද්දේ නෑ කොයි තරම් මම්මට ආදරේ කෙරුවාද උඹට තව දන්නේ නෑ විශ්වාස කරනවා ෆැමිලි එකකට තියෙන්න ඕනේ මෙන්න මේ වගේ හොඳ බොන්ඩ් එකක්. ඉතින් කාලයකට සැරයක් හරි මේ වගේ ඔක්කොමලා එකතු වෙලා සතුටු වෙනවා නම් ඒක තමයි ඇත්තටම වටිනම දේ. මේ වීඩියෝ ක්ලිප්ස් බලද්දි මට හරිම සතුටුයි. මොකද මම පැත්තකට වෙලා මේ හැමදේම වීඩියෝ කරගත්ත නිසානේ අද මේ විදිහට ව්ලොග් එකක් හදන්න පුළුවන් වුණේ. ඔය පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ අම්මලා දෙන්න. එයාලා ඒව බලපලා සතුට වෙනවා. මේ ඉතින් ඉන්නේ අපි දෙන්නනේ. මෙයාට මාව ගොඩක් වෙලාවකට පස්සේ මතක් වෙලා. දැන් බොරුවට ඇවිල්ලා මාව ෂේප් කරගන්න. දුව පුරුදිවි අවුව ටිකක් බහිනකන් ඉඳලා මමත් ඔන්න බීච් එකට ආවා. දැන් තමයි ඔක්කොමලා එකතු වෙලා ෆැමිලි ෆොටෝ එක ගන්න හදන්නේ. ඒකත් බලන්න හිටියේ බීච් එකේ. හවස් වෙන්න මෙතන පුදුම තරම් ලස්සනයි. සන්සෙට් එකත් එක්ක view එක නම් wow කියන්න වචන නෑ ඉතින්. ඒ ඉන්නේ මගේ පොන්චි සවියෝ දෙන්න. ඉතින් අපේ ට්‍රින්කල් ට්‍රිප් එක ඉවරයි. දැන් අපි යන්නේ. මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ගිහින් එනවා. බයි.